බලන්නකෝ මුහුදු රැල්ල එන විදිහ. අපි ආව හොගාන පොකුණ බලන්න. ශත කඩප 380. ස්ට්‍රෝබරි තියෙනවා. දෙන්න මේ තයි රෙස්ටොරන්ට් අපි දෙන්න ගත්ත කෑම ටික. හායි. ඔන්න ඉතින් කාලෙකට පස්සේ අපි අද යනවා. මෙයා ආසරේදී මං ආස හොගාන පොකුණ බලන්න. බලමු අපි අද යන view එක කොහොමද කියලා. ඩෙස්ටිනේෂන් එකට ලං වෙන්න තමයි හදන්නේ. හැබැයි ලං වෙන්නකොට ළඟ නෑ. තව යන්න තියෙනවා. සන්සෙට් එක වෙද්දී අපි යන්න try කරන්න. සන් එක සෙට් වෙනකම් මම තියන්නේ. මේ අවසන් කිස් කරනවා අපි. අපි යාපනය යනවා. යාපනයේ මෙහි මොකද අර කෑල්ලක් තියෙන්නේ කල්පිටි ලංකාවේ අර මෙහෙම තියෙන කල්පිටි කල්පිටිය පෙවුණා ඉතින් කොහටද ඉන්න අපි දැන් මුහුද පැත්තට තමයි යන්න හදන්නේ. ඉගෙන ගන්න පාඩමද කියනවනේ always trust the lady. මේ මෙතන මොකද්ද මේ හොටෙල් එකේ තියෙන්නේ? අපි දෙන්න ලස්සන සන්සෙට් එකක් බලන්න යන්නේ. අපි ආවේ ටටම්. ටික අපිට පහිම පයින් යන්න තියෙනවා. පණ්ඩිතයා වුණ දැන් ඉඳ ගන්නවා. හෑන්ඩ් බ්‍රේක් එක උඩ ඇදගෙන යනවා. අන්නක තියෙන නැව්ගොඩ. වව් අපි ගිහින් බලමු. wow අස්සනයි යන්නේ. බබි තව පහළට යන්න ඕනේ.
තා පාට යන්න ඕනේ. ඔතේ මොනවා? දැක්කද නෑ ගොඩ. දුම් හිඳ යනවා වගේ අපිට යන්න තියෙනවා. මොහොත බලන්න. මේ බීච් එක සන්රයිස් එකට තමයි මේ ගොඩක් ලස්සනයි කියලා තිබ්බ බලද්දී බලමු අන්න අතන තමයි අපි හොයන් ආපු තැන. මේක ගොඩක් මොනවාද ප්‍රසිද්ධ වෙන්න හේතුව. අපි ළඟට ගිහින් බලමු. අන්න අර යනවා මාව දාලා. ගල් තියෙන්නේ ගල්. කපල්ස් ගොඩක් ඇවිත් ඉන්නවා. මේ අපිට ෆොටෝස් ගහන්න තාම නිහාරස් තියෙනවා යාව. එන්නකෝ මෙතනින්. මෙන්න මේක තමයි. මෙන්න මෙතන. හරිම ලස්සනයි. මෙතන රැල්ල එනවා. වව්. ස්ටෝරියක් ගන්න කෙලින් ෆොටෝ වීඩියෝ ගත්තේ නෑ. එතන ආවි දෙන කොට එක නොනේ මුන්නේ මෙයා. චුට එදියට ගියන් බලන්න මෙතන. බලන්න ඉතින් හරියට කියෙද? යයි. මෙන්න මෙහෙම තමයි පේන්නේ. අන්න උඩ හොටෙල් එකක් තියෙනවා. ලස්සන view එකක් ඇති ඒ හොටෙල් එකට. බලන්නකො මුහුදු රැල්ල එන විදිහ. මේ මෙතෙන්දනේ. මෙතෙන්ට තමයි අපි ආවේ. ගොඩක් ලස්සන තැනක්. ලස්සනයි. ගත්තා? චුට්ටක් ගත්තා. ලංකාව වගේ වෙතන මොනවාද? ඉස්සවඩේ අර උනාදර වඩේකට උනක් දාදිනවා කියන නම දන්නේ. අන්න ඒව එහෙම තියෙන ඒවා තිබ්බන. උණු කෝපි තියෙන තැනක් මෙතන තිබ්බන. ඕන තරම් වෙලා ඉඳලා යන්න තිබ්බා. හැබැයි ඉතින් මේ ජපානේ නේ. සිප්පි කඩනවා අපිට කන්න තියෙන. ලංකාවේ වගේ එහෙම තිබ්බන. සෙනගක් ඉඳීද. මෙතන ලයිට්ස් එහෙමත් ගොඩක් දාලා. එහෙනම් අපිට තියෙන දැවැන්ත කන්දක් තරණය කරන්න. ඊට පස්සේ අපි
මොන හරි රස දෙයක් කන්න තැනක් හොයාගන්න නැත්නම් අපිට අද එන්න චුට්ටක් පරක් වුණා. මේ ඊළඟ දවසේ අපි ටිකක් කලින් එන්න ඕනේ නේ. සමහරට මේ බීච් එකේ බඩු ගෙනල්ලා මේව එහෙම කරන්න පුළුවන් ඇතිනේ. බාබකියු එහෙම. බෑ කියලා නැහැනේ. යාළුවෝ සෙට් එකක් එක්ක එහෙම ඇවිල්ලා පාටියක් දාන්න බාබකියු එකක් එහෙම කරන්න ෂෝක් නේ මෙතන. ඒ ලොකුට සද්ද දාන්න බැරුව ඇති. හැබැයි හැම ලොකු ප්‍රශ්නකුත් නැතු ඇති. මොකද සද්දනේ? ඕ. යමයි ගත්තද? බෑ. ඔව් බලන්න. ඒ ගොඩක් එළවලු හදන හින්දා අපිට එළවලු කඩයක් හම්බුණා. බලමු මේ පැත්ත ගණන් කොහොමද කියලා. ගණන් අඩුද? රාබු කියන්නේ මේ කිච්චි රාබු. මේක මොකටද? 50යි. මේක 50යි. මේ මොනවද අල තියෙනවා. තක්කාලි වර්මත් බලමු අපි ස්ට්‍රෝබරි තියෙනවා 380යි. කියන්නේ අරහෙත් තියෙනවා. හැබැයි මේකේ ගොඩක් තියෙනවා. හැබැයි ෆ්‍රෙෂ් දවසේ වගේ ගන්න එක. ගෙදර ස්ට්‍රෝබරි ඉවරයි. මේ තක්කාලියමත් අඩුයි. තක්කාලි තක්කාලි තියෙනවා නේ ගෙදර. මේකේ සාමාන්‍යයෙන් එළවලු මේ සලාද 80යි. ඊතගුට වට්ටක්ක තියෙන 170යි. සාපේක්ෂව අරහෙට සාපේක්ෂව අඩුයි. මේ ලීක්ස් 120යි. ලීක්ස් නම් අර කොළ පාට කෑල්ල නෑ වැඩි. ඉඟුරු තියනවද? මේවත් සැර නැද්ද දන්නේ. මේ බලන්න මේ අර අපේ පැත්තේ මේ විදිය තක්කාලි එක 700-600 ගාණක් වෙනවා. මේක 120යි. මොකද්ද? ඔව් මේක 200යි. අර අපේ පැත්තේ ඕකක් ගන්නව නම් කීයකේ 1000ක් වත්යි සමහරට මේ කාලේ. ඊට පස්සේ මේ බටු මම මෙතන ගෙනියන කුණු වෙනවා. මේ බටු එකම 300යි. මෙතන තියෙනවා කිලෝ 2ක් විතර. කිලෝ 2කට වැඩි නේ. කෙනියලා මේ විසි කරන්න වෙනවා අපරාධ ඉතින් ඒකින්ද. නෑ. ලුණු වගේක් නේ. ලුණු වර්ගයක්. ලුණු 148යි. ලුණු නම් ඒ ගණන්ම වගේ තමයි. බත්තල තියෙන බෑන් බත්තල ලොකු බත්තල තිබ්බන අරක හදන්න තිබ්බා. ලොකු බත්තලත් සාමාන්‍ය ඒ ගණන්. සුදු ලුණු ගණන් ගන්න. සුදු ලුණු වල දාන්න. මේකම තියෙන 880ට මේකම 880ට. ඕක 120ටයි. එහෙ ඊට වඩා අඩුයිද කොයිද? සුදු ලුණු ගණන් අඩුයි. ඒ ගණන් අඩුයි. සාමාන්‍ය ලුණු සුදු ලුණු මේ පැත්තට හදන්න නැතුව ඇති. මස් වර්ගත් ඉඟුරු අර එදා වගේ කෑල්ලද කියලා හිතලා හිටියේ මේ මස් වර්ග ඒ ප්‍රයිස්ම වගේ තමයි. හැබැයි එළවලු නම් ගොඩාක් අඩුයි මෙතන. එතන පලා වර්ගයක වගේ තියෙන මොනවද දන්නේ නැහැ නේ. මොනවද දන්නේ නැහැ ඉතින්. මේවා හදන්න දන්නේ. මේ නිකන් බ්‍රොකලි එකක් වගේ ලා පාටක්. අන්නාසි ඒවනම් සාමාන්‍යයෙන් අරගන්නවා. දොඩම් නෙමෙයි. බුදු අම්මේ දොඩම් මේකම 300යි. අපල සාමාන්‍ය එකමනේ. එකම ප්‍රයිස් යන්නේ. අපේ ගෙවල් ළඟ තියවන්නේ ලකුවට. මේ කැරට් මේ ඔක්කොම 198යි 200යි. ඊට මේ පොඩ මේ ගෝවගෙඩි ඉස්සරහ මේක අපිට මාස 6ක් කන්න පුළුවන්. 120යි ගෝවගෙඩිය.
මේ අද දවසේ වගේ. මෙන්න මේ අල මොනවාද? මෙන්න මේ අල කිරි අල. මෙතන කිලෝ 5ක් විතර තියෙනවා. 1200යි. මස් මාළු නම් එහෙම ලොකු වෙනසක් නැහැ. එකම වගේ තමයි යන්නේ. මාළු ගණන් මාළු මේ 298යි. කන මාළු නෑ. මේ මෙවුන් ඉන්නවද බලකටද නෙමෙයි. අපෝ බල එපා. මේ මාළු ෆ්‍රෙෂ් මාළු ඉන්නවනේ. අර මුහුදු මේවා අර මේවා වලට එහෙම දාන්නේ මොනවද මේ රාමෙන් වලට එහෙම දාන්නේ. මේ ෆ්‍රෙෂ් මාළු ඉන්නවා මෙහෙ. බෝලකට වගේ. ඉස්සෝ නැතුව ඇතිනේ. ඇති දැන් ඉවරයි දැන්. දැන් රෑ මම හිතන්නේ මේක අහන්න ඕනේ මෙන්න. කලවලි ෂෙනික පටස් වහනවනේ. කිරි බලමු අපි ෆ්‍රෙෂ් මිල්ක්. මෙතන අයිස් කොෆි එකක් තියෙනවා. ඒක මේ ප්ලේන් එකක් නෙමෙයි කිරි දාලා. ෆ්‍රෙෂ් මිල්ක් ගණන් බලමු. ෆ්‍රෙෂ් මිල්ක් නම් මේකේ ගණන් වැඩි. ෆ්‍රෙෂ් මිල්ක් නම් මෙහෙ අරහෙට වඩා ගොඩක් ගණන් වැඩි. එළවලු නම් ගොඩාක් ලාභයි. මෙහෙ කොෆි එහෙම ගොඩක් ගණන්. මේ හිච්චි කොෆි එක 500යි. අම්මේ බලමු පාන් වර්ග 200යි. ඒවා නම් සාමාන්‍ය නෝමල් එකම වගේ යනවා. බලමු ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. නම තමයි මෙහෙ එළවලු මිල. දැන් මේක 1300යි. ඒක උස්සන්නත්. කෙසෙල් නෑ එකම ගණන්. මෙහෙ මේවා විතරනේ තියෙන්නේ. ගන්න එනවා අපි යන්නේ. වෙන ගන්න දෙයක් නෑ. ඔය විතරයි මේ ගණන් අඩියට තියෙන්නේ. නගෝයා සිටි එක මම පේනවා. වීඩියෝ කරන ඉච්චර හොඳට පේනවා. වෙනසකටත් එක්ක තායි රෙස්ටොරන්ට් එකකට අපි බලමු අපිට සෙට් වෙයිද මොනවා වෙයිද දන්නේ නැහැ. let's try. එන්න මේ තායි රෙස්ටොරන්ට් එකේ මුලින්ම ගත්තේ කුරුම්බ ගෙඩියා. මෙන්න මේ ෆොටෝ එකේ තියෙන එක ඒ විදිහටම දෙන්නද කියලා අහුවා අපිට ඒ විදිහටම හම්බුණානේ. ඒ වගේම හිර ෆ්‍රෙෂ් රහයි. අපි දෙන්න ගත්ත